Hi my cute buddies, welcome to my YouTube channel. මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද මං ඔයාලට අරගෙන ආවේ ඔයාලා ආසාවෙන්ම බලපු මගේ බුලට් channel එකේ February setup එක හදන විදිහ. පෙබරවාරි කිව්වම අපි ඉතින් කාටත් මතක් වෙන්නේ ඉස්සෙල්ලම වැලන්ටයින් ඩේ. මමත් හිතුවා මේ පාර මගේ තීම් එක විදිහට වැලන්ටයින් තීම් එක තෝරගන්න. ඉස්සෙල්ලාම ඉතින් මගේ පෑන්, පැන්සල්, පැටිග්නම්, පාට පැන්සල් ටිකත් ළඟට අරගෙන ස්ටිකර්ස් ටිකක් මම Pinterest එකෙන් තමයි අරගෙන ෆොටෝකොපි කරගත්තේ. ඊට පස්සේ මම ඔක හදන්න ගත්තේ නම් අද නෙවෙයි ඊයේ ඉඳන් තමයි මගේ මේ ජර්නල් එක හදන්න පටන් ගත්තේ. එතකොට මම මේවා ටික නම් කලින් හදලා තිබුණා ස්ටිකර්ස් ටික ගෙනල්ලා ඒ ටික අලවලා අඩුපාඩු ටික හදන එක විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් මම දැන් ඔය කරන්නේ ඒ ගෙනාවු ස්ටිකර්ස් ටික හරි තැන් වලට තියලා ගැලපෙන තැන් වලට සෙටප් කරන එක. ඉතින් ඔයාලා මාත් එක්ක හදපු බුලට් channel එකේ ඔයගලන් ජනවාරි මාසේ හරියට කරගත්තද වැඩ ටික මොකද වුනේ කියලා කමෙන්ට් එකකුත් දාන්නකෝ. ඔයා ජනවාරි මාසේ මේක දකින්නේ නැතුව ජනවාරි මාසේ ජර්නල් එකක් හදන්නේ නැතුව මේ මාසේ නම් මේක දකින්නේ අවුලක් නෑනේ. අපි මේ මාසේ ඉඳන් පටන් ගමු. එක මාසයක් ගෙවිලා ඉවර වුණාට අපිට පුළුවන් තව මාස 11ක් හරි ලස්සනට ප්ලෑන් කරලා පටන් ගන්න. ඒ හින්දා අපි මේ මාසේ ඉඳන් මේ විදිහට වැඩ කරමු. ඔයා මේකට ආස නැති කෙනෙක් නම් ඔයා මේක කරන්න එපා. ඒ උනාට ඔයාට ටිකක් රිලැක්ස් එකේ නිදහසේ හරි ලස්සනට කලර්ෆුල් විදිහට මේ වැඩේ කරන්න ආස කෙනෙක් නම් ඔයා පරක්කු නෑ. ඔයා දැන් පටන් ගමු. සාමාන්‍යයෙන් මං අනිවාර්යයෙන්ම කොච්චර වැඩ තිබුණත් ලබන මාසෙට යන්න දවස් 2-3කට කලින් හරි මගේ channel එකේ ඒ මාසෙට අදාළ setup එක හදලා ඉවර කරනවා. නැත්තම් මට අනිවාර්යෙන් මේ මාසෙට ගියාට පස්සේ අනේ මට ඕක කරන්න හිතෙන්නේ නැහැ, කම්මැලි හිතෙනවා. මමගේ ජර්නල් එකේ අනිවාර්යයෙන්ම ඔය විදිහට සතිය ගානේ අදාළ සති ටික ඇඩ් කරගන්නවා. එතකොට ඔතෙන්ට වීක්ලි ප්ලෑන් එක දැම්මට පස්සේ මට එතකොට මම දන්නවා ඔය වීක් එකේ මගේ මෙන්න මෙතෙන්ට මෙන්න මේ ගෝල්ස් ටික මම කොහොම හරි මේ වීක් එකේ අචීව් කරගන්න ඕනේ. මෙන්න මේ දවස් ටික ඇතුළත මෙන්න මේ ටික මම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා දන්න නිසා මම ඒක ඇඩ් කරගන්නවා. to do list එකත් ඔතෙන්ටම තමයි දාගන්නේ. එතකොට ඒක මට මාර රිලැක්සින් 2-3ක් ඇඩ් කරගත්තට පස්සේ මට සාමාන්‍යයෙන් පොත් 2-3ක් බලලා කරන වැඩ මම කරන්නේ නැහැ. ඔයාලා එහෙම ඇඩ් කරගන්න බැරි කෙනෙක් නම් කැමති නැති කෙනෙක් නම් ඒක දාන්න ඕනේ නැහැ. ඒක ඉතින් අපේ ජර්නල් එකනේ. අපිට ඕන විදිහට අපේ ආස විදිහට තමන්ගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට මේක කරන එක තමයි ගොඩක්ම වටින්නේ. ඇත්තටම මේක අපේ අරමුණත් ඒකමනේ. ඔන්න ඉතින් මං අදාළ තැන් වලට තෝරගත්ත ස්ටිකර්ස් ටික ලස්සනට අලව ගන්න එක තමයි දැන් කරන්නේ. දැන් ඉතින් ටික මගේ ජර්නල් එකේ ලස්සන පේන ගමන් තමයි තියෙන්නේ. රූප 1-2 ඇලවෙනකොට මාරම ලස්සනට ඒක පේන්න පටන් ගන්නවා. ජර්නල් එක හදනවා කියන්නේ ඒකට රූප අලවනවා කියන්නේ ඒකට රූප හොයනවා කියන්නේ මන් දන්නේ ළමයි මට නම් මේක පිස්සුවක් කියන්නේ ඒක මට තේරෙන්නේ නැහැ. මට වෙලාවකට තමයි පිස්සුද කියලා. කොහොමත් පිස්සු තමයි. ඒ වුණාට මට මේ වැඩේ මාව රිලැක්ස් වෙනවා කියන්නේ මට නම් මන් දන්නේ නැහැ. ඇත්තට මේක කරන මිනිස්සෙක්මයි දන්නේ මේක මෙච්චර මානසික නිදහසක් දැනෙනවා මේ වෙලාවේදී. ඒ කියන්නේ අපිට දුක හිතුන වෙලාවට සතුට හිතුන වෙලාවට ඇත්තම කිව්වොත් මෙයා මගේ හොඳම යාළුවා වගේ. මන් දන්නේ නැහැ ළමයි. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ.
අඩුම තරමේ ජර්නල් එකේ වීඩියෝ එකක් ගේනවා කියන එක තමයි මං ආසම වැඩි. මං ගේන වීඩියෝස් මං එක එක ජාතිය වීඩියෝස් කරනවා, යුනිවර්සිටි එකේ ඒවා කරනවා, හොස්ටෙල් එකේදී කරනවා, පාඩම් කරන ඒවා කරනවා. එක එක ජාතිය වීඩියෝස් ගේන වීඩියෝස් අතරේ මං ජර්නල් වීඩියෝස් කරනවා. ඒ ගේන වීඩියෝස් අතරේ ආසම වීඩියෝස් තමයි මම කරන්න මගේ ජර්නල් එක හදන එක, ඒක වීඩියෝ කරන එක. එතකොට මට තේරෙන්නේ මං ආසම කැටගරි එක මේක. ඒක නම් පිස්සුවක්. ඔයා කරන්නේ නැති කෙනෙක් නම් මං කියනවට එක මාසයක් කරලා බලන්නකෝ. හෝ මන් දන්නේ. මගේ කච්ච එක දිගට මොගලන්ට අහන් ඉන්නත් බෑනේ. ඉතින් කම්මැලි නිසා මං කියවන එක නම් නැවැත්තුවා. ඔන්න දැන් ආයි පටන් ගමු. මේ තමයි මගේ ප්‍රෙස් පේජ් එක. ඒකේ මං ඔය විදිහේ ස්ටිකර් එකක් ඇලෙව්වේ. ඊට පස්සේ එහා පැත්තේ මගේ කැලෙන්ඩර් එකයි මන්ත්ලි ගෝල්ස් ටිකයි විෂ් ලිස්ට් එකයි විතරයි මේ පාර ඇඩ් කළේ. පොඩි ටෙඩියකුත් ඇඩ් කළා. මන්ත්ලි ගෝල්ස් ටික දාන්නේ අපි බුලට් ජර්නල් එක හදනකොටම අපි හැදුවනේ ඇක්ෂන් ප්ලෑන් එකක්. අන්න ඒ ඇක්ෂන් ප්ලෑන් එකෙන් ඔයා මේ මාසේ කරන්න ඕනි ගෝල්ස් ටික අරගෙන, මේ මාසේ අචීව් කරන්න ඕනි ගෝල්ස් ටික අරගෙන ඒ ටික ඔතෙන්ට දාන්න. ඊළඟට ඒ ටික තමයි අපි වීක්ස් වලට බෙදලා වීක්ලි ගෝල්ස් විදිහට දාන්නේ. හරිද? අතරම මාරම ලස්සනයි. මන් දන්නේ මම ලස්සනයි කියනකොට වලට හිතේ පිස්සු කියලා. නෑ ඒක ලස්සනයි. ඔය ඊළඟ පේජ් එකේ මම දැම්මේ මැන්ඩ්ලෑට් එකක්. එතකොට ඕක කලර් කරන්න තමයි තියෙන්නේ. ඔයාට දුක හිතෙන වෙලාවට ඔයා මාසෙ ඇතුළත කලර් කරන්න තමයි ඕනේ. ඇත්තම කිව්වොත් ගිය පාර මගේ ආර්ට් එකෙන් භාගයක් කලර් කරේ මගේ හොඳම යාළුවා නිම්නා. ඔය මිනිස්සයා වීඩියෝ එක දැකලා ඉවර වෙලා ඕක දැකලා ඉල්ලලා ඕකෙන් භාගයක් එයා තමයි කලර් කළේ. කොහොම හරි දුකෙන් හිටපු වෙලාවකද කොහෙද අනේ මටත් කලර් කරන්න දෙන්න කියලා කොහොම හරි ඉල්ලගෙන එයා තමයි ඔය ටික කලර් කළේ. ටිකක් කලර් කළා. ඊට පස්සේ එයත් වෙනම මේ ආර්ට්ස් දෙක තුනක් print කරලා ගත්තා. ඊළඟට තියෙන්නේ month in pixels. එතකොට ඔය මගේ ගිය මාසේ ගොඩාක්ම ඔය තියෙන ඔය රතු පාටින් මාර්ක කරලා තියෙන මම නිදාගත් එක සාමාන්‍යයෙන් නිදි කුමාරි වගේ තමයි මම. මට මාරම මන් දන්නේ මට මාර විදිහට නිින්ද යනවා. මම මේ පාර මගේ ටාගට් එක තමයි මගේ නිදාගන්න එක පැය 8කට සීමා කරන එක. ඔය බලන්නකෝ තැන් වල මගේ දවල් නිදාගන්න එකත් මගේ එක විනෝදාංශයක්. ඒක නවත්තන්න ඕනේ කොහොම හරි. ඔය මම පෙන්නන්නේ මගේ අනිත් ආර්ට් එක. ඊය එකටම හදපු එක. හරි. ඒක වැඩක් නෑ. එතකොට ඔය month in pixels එකේ මම කොහොම හරි මගේ ටාගට් එක මේ පාර නිදාගන්න එක පැය 8කට අඩු කරලා නිදහසේ ඉන්න, ඒ කියන්නේ ෆෝන් නොබන වෙලාව පැය 5කට අඩු කරගන්න. මොකද මිනිස්සෙක් විදිහට මගේ ජීවිතේ ඉස්සරහට යන්න බෑ කියලා මට තේරෙනවා ඔය විදිහට තිබ්බොත්. හරි බාබා තියෙන්නේ මගේ මෝඩ් එක. මගේ මෝඩ් එක කන්න එනවා වෙලාවකට ඔය ඉන්නේ මගේ චූටි බබා. යන්න කොච්චර කිව්වත් අහන්නේ මම නිදාගෙන ඉන්න වෙලාවටයි මම වැඩ කරන වෙලාවටයි ඇඟ උඩට නැගලා එයත් එක්ක සෙල්ලම් කරන්න ඕනි අපි. එහෙම කරන්න බෑනේ මඩ නාගෙන ඇවිල්ලා තමයි ඔය මගේ මේසෙට නැග්ගේ. හරි දැන් ඉවරයි. හරි ඔය තියෙන්නේ මගේ මූඩ් ට්‍රැකර් එක.
මං හાર્ට් ෂේප් එකකට තමයි ඇන්දේ. ඇත්තටම මේක ලස්සනයි නේද? ඕක පාටින් එදා දවස කොයි විදිහටද කියලා පාට වෙලා එනකොට මාරම ලස්සනට තියෙයි. ඇත්තටම මේක ලස්සනයි. ඊළඟට තියෙන්නේ මගේ හැබිට් ට්‍රැකර් එක. ගිය මාසේ වගේම ඔයාගේ මේ මාසෙත් අලුතින් එකතු කරගන්න තියෙන හැබිට්සුයි, ඔයාගේ තියෙන නරක දේවලුයි, අයින් කරගන්න තියෙන දේවලුයි ඕකට ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න ඊළඟට තියෙන්නේ නම් මගේ ඉන්කම් ස්පෙන්ඩින් ට්‍රැකර් එක. ඔයාත් අතට සල්ලි එනවා විතරයි, ඒවට මොනවා වෙනවද කියලා දන්නේ නැති මං වගේ මිනිස්සෙක් නම් ඔයාට මේක හරීම වැදගත්. මොකද සල්ලි අතට ගත්තට පස්සේ ඇත්තටම මටත් ඒවා වියදම් කරන්න විදි මැවෙනවා. මන් දන්නේ කොච්චර සල්ලි හම්බුණත් ඒක මට මාර විදිහට වියදම් කරලා ඉවර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මම ඒක ට්‍රැක් කරන්න ඔය ඉන්කම් ස්පෙන්ඩින් ට්‍රැකර් එක යූස් කරනවා. එතකොට මට පුළුවන් මෙන්න මේ විදිහට හවසට ඔය ටික ලියලා බැලුවට පස්සේ එතකොට තේරෙනවා ආද මං අනවශ්‍ය වියදම් මෙච්චරක් අනවශ්‍ය දේවල් වලට කාබාසිනියක් කරලා කියලා. එතකොට ඊළඟට මම ඊළඟ දවසේ ඒක අවම විදිහට වැඩ කරනවා. ඊළඟට තියෙන්නේ මගේ යුනිට් ට්‍රැකර් එක. මට විශේෂ දවස් මොන හරි ඒ කියන්නේ අසයින්මන්ට්ස් අනම්මනම් තියෙන ඒවා තමයි ඕකේ මම දාගන්න තියලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මගේ මූවිස් ටික ට්‍රැක් කරන එක. ඇත්තටම ගිය පාර නම් මට මූවිස් 2යි බලන්න පුළුවන් වුණේ. 4ක් බලන්න කියලා දාගෙන හිටියට එකක් The Girlfriend යාළුවෝ එක තමයි හොස්ටල් එකේ යාළුවෝ එක බැලුවා. අනිත් එක දියා ඊට පස්සේ එච්චරයි මම බැලුවේ. හැබැයි තව දවසක් දෙකක් තියෙනවා. බලමු තව එකක් විතර හරි බලයා ගන්න පුළුවන් වුණොත්. එතකොට 3ක් විතර හරි බලලා තියෙනවනේ. මේ මාසේ නම් 4ම මෙවුවා කරනවා. ඊළඟට මගේ බුක්ස් ට්‍රැකර් එක. ඔන්න ඊළඟට තියෙන්නේ මගේ YouTube ට්‍රැකර් එක. මම ටිකක් එක පිළිවෙලට මේ පාර හැදුවා. මොකද ෂෝට් වීඩියෝස්, ලොන්ග් වීඩියෝස් මම රෙකෝඩ් කරන දවස් ඒවා එදා රෙකෝඩ් කළාද නැත්ද? ඊට පස්සේ ඒක කවදද අප්ලෝඩ් වෙන්න දැම්මේ, අප්ලෝඩ් කළාද නැත්ද කියලා. අතරම මේ මාසෙත් මම පිළිවෙලක් නැතුව තමයි වීඩියෝස් අප්ලෝඩ් කළේ. අතරම වීඩියෝස් 2ක් විතර තමයි මේ මාසේ අප්ලෝඩ් කළේ. හරි විදිහට මට මේ වැඩේ කරන්න කොච්චර ආසාව තිබුණත් කම්මැලිකම නිසා ඒව අමතක වෙනවා. ඔන්න ඊළඟට මම දැම්මේ අලුතින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. ඒක ඉගෙනගෙන ඉවර වෙලා අනිවාර්යෙන් එදා දවසේ අලුතින් මොන දේ ගැනද ඉගෙන ගත්තේ. අන්න ඒක තමයි අර එහා පැත්තේ කලර් එකෙන් පාට කරන්න තිබ්බේ. ඒකත් ඇත්තටම හොඳ පුරුද්දක් ජීවිතේට ඇති කර ගන්නවා නම්. ඊළඟට ඉතින් මගේ වීක්ස් ටික තමයි දැම්මේ. අන්තිමට කොටු 8ක් බෙදලා දාලා එක කොටුවකට වීක්ලි ප්ලෑන් එකයි ගෝල්ස් ටිකයි ඇඩ් කරගෙන ඒක තමයි ඔය බෙද අනිත් දවස් වලට මම ඇඩ් කරන්නේ. ඔන්න ඉතින් මගේ මේ පාර ජර්නල් එකත් ඉවරයි. අතරම මේක රතු පාටින් හදපු නිසාද මන් දන්නේ මට ඒකේ ආමුතුම ලස්සනක් පේනවා. මම මේක ඇතුලේ ලස්සනයි කියපු වාර ගාන බැලුවත් දොර දෙකේ සීත කරටියක් දිනා ගන්නත් බෑ. ඒ තරම් මම මේක ලස්සනයි කිව්වා. මම්ම ලස්සනයි කිව්වා. ඒ වුණාට අනේ මන් දන්නේ මට ඒක මාන විදිහට ලස්සනයි මේ පාර. හරි. ඔන්න ඔය විදිහට තමයි මගේ මේ පාර ජර්නල් එක හැදිලා ඉවර වුණේ. ඔයාලටත් පෙබ්‍රුවරි ජර්නල් එක තාම හදලා නැත්නම් හදන්න පොඩි අයිඩියා එකක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් බයි පරිස්සමට ඉන්න. ඊළඟ මාසෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.